බ්‍රෑන්ඩ් එකක් හදන්න අවුරුදු ගණනක් යනවා. හැබැයි නැති කරන්න විනාඩි කිහිපයක් විතරයි. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ශ්‍රී ලංකාවේ සෝෂල් මීඩියා එකම කතා කරන සිදුවීමක් ගැන. ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ ඉතාම ජනප්‍රිය නමක් වෙච්ච මිස්ටර් කොත්තු බ්‍රෑන්ඩ් එක වටා ඇති වුණ විශාල ආන්දෝලනය ගැන. මේ වීඩියෝවෙන් අපි කාටවත් තීන්දුවක් දෙන්න යන්නේ නැහැ. මොකද සෝෂල් මීඩියා එකේ පේන හැම දෙයක් සම්පූර්ණ ඇත්තද නැද්ද කියන එක තීරණය කරන්න වෙනම අධිකරණයක් තියෙනවා. හැබැයි බිස්නස් එකක් හදන හැටි, බ්‍රෑන්ඩ් ට්‍රස්ට් එක බිඳෙන හැටි සහ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් මේ වගේ අවස්ථාවක ඉගෙන ගන්න ඕන මොනවද කියන එක ගැන අද අපි කතා කරමු. මේ තමයි මයින්ඩ් දුර. බ්‍රෑන්ඩ් එකක් හදන හැටි. ශ්‍රී ලංකාවේ කොත්තු කියන්නේ කෑමක් විතරක් නෙවෙයි. ඒක කල්චර් එකක්. රාට යාළුවෝ එක්ක, ඔෆිස් එකෙන් පස්සේ, ෆැමිලි අවුටින් එකක, නැත්නම් මැච් එකක් බලන ගමන් කොත්තු කියන්නේ හැමෝම දන්න කෑමක් ලංකාවේ. ඒ අතරේ මිස්ටර් කොත්තු කියන බ්‍රෑන්ඩ් එකත් ඉතාම වේගයෙන් මිනිස්සු අතරට ගියා. ෆ්‍රැන්චයිස් අවුට්ලට්ස්, social media marketing, influencer campaigns, charity projects, ඕනගේ public image එක, මේ හැම දෙයක්ම එකතු වෙලා බ්‍රෑන්ඩ් එකක් ගොඩ නැගුණා. ඒ බ්‍රෑන්ඩ් එකේ ඕන ගැනත් මිනිස්සු හිතුවේ මෙයා වෙනස්ම ඔන්ටර්ප්‍රනර් කෙනෙක්, ස්ටාෆ් එක ගැන හිතන කෙනෙක්, අසරණ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්, යං බිස්නස්මන් කෙනෙක්. මේ ඉමේජ් එක හදන්න එයාට අවුරුදු ගණනාවක් ගියා. හැම දෙයක්ම වෙනස් වුණු දවස. සෝෂල් මීඩියා එකේ වීඩියෝස් වගේක් සංසරණය වෙන්න පටන් ගත්තා. වොයිස් මැසේජස් කීපයකුත් ෂෙයා වුණා. ඒ වගේ අන්තර්ගතය නිසා මිනිස්සු ෂොක් වුණා. සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා ඒවායේ පෙනී සිටි පුද්ගලයාගේ හැසිරීම ගැන දැඩි විවේචන ඉදිරිපත් කළා. එම්ප්ලොයිස්ලාට එහෙම සලකන්න බැහැ කියලා හැමෝම කතා වෙන්න පටන් ගත්තා. අන්න ඒ නිසා මෙතනින් පස්සේ තමයි බිස්නස් සයිකොලොජි එක පටන් ගන්නෙ. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ලෝගෝ එක නෙමෙයි. ගොඩාක් අය හිතනවා බ්‍රෑන්ඩ් එක කියන්නේ ලෝගෝ එක කියලා. නැහැ. බ්‍රෑන්ඩ් එක කියන්නේ මිනිස්සුන්ගේ මනසේ තියෙන හැඟීම. ඔයා කොකාකෝලා කියද්දි එක හැඟීමක්, ඇපල් කියද්දි තවත් හැඟීමක්. ඒ වගේම තමයි මිස්ටර් කොත්තු කියද්දිත් මිනිස්සුන්ට තිබුණේ වෙනම හැඟීමක්. හැබැයි මිනිස්සුන්ගේ හැඟීම වෙනස් වුණොත් බ්‍රෑන්ඩ් එකත් වෙනස් වෙනවා. එදා විකුණපු කොත්තු එකම අදත් විකුණනවා. රෙසිපි එකත් එකමයි, කිචන් එකත් එකමයි. හැබැයි කස්ටමර්ගේ මනස වෙනස් වෙනවා. බිස්නස් එකේ ලොකුම ඇසට් එක බිල්ඩින් නෙමෙයි, ට්‍රස්ට් එක. සෝෂල් මීඩියා කෝට්. අද ලෝකෙ තිබෙන්නේ අලුත් කෝට් එකක්. සෝෂල් මීඩියා. මෙතන ජජ් කෙනෙක් නැහැ, ලෝයර්ස්ලා නැහැ, එවිඩන්ස් රූල්ස් මොකුත් නැහැ. හැබැයි ජජ්මන්ට් එන්නේ ඉතා ඉක්මනින්. වීඩියෝ එකක් අප්ලෝඩ් වුණාම ඊට පස්සේ ෂෙයාර්ස්, කමෙන්ට්ස්, TikTok videos, reaction videos, Facebook posts, YouTube discussions. පැය කිහිපයක් ඇතුළත ලක්ෂ ගණනක් මිනිස්සු ඔපීනියන් එකක් හදාගන්නවා. ඒ ඔපීනියන් එක හරිද වැරදිද කියන කතාව වෙනමම කතාවක්. හැබැයි බිස්නස් එකට වෙන ඩැමේජ් එක පට්ටම ලොකුයි. එම්ප්ලොයි කියන්නේ එක්ස්පෙන්ස් එකක් විතරද? මේ සිදුවීමෙන් පස්සේ ගොඩාක් අය එක ප්‍රශ්නයක් ඇහුවා. සේවකයන්ට ගරු කරනවාද? අද ජෙනරේෂන් එකේ එම්ප්ලොයිස්ලා සැලරි එක විතරක් බලන්නේ නැහැ. ඒ අය රෙස්පෙක්ට්, කල්චර්, රෙකග්නිෂන්, මෙන්ටල් සේෆ්ටි, මෙන්න මේ දේවලුත් බලනවා. කම්පැනි එකක් ඇතුලේ ෆියර් කල්චර් එකක් තිබුණොත් කාලයක් යනකොට ඒක පිටට එනවා. අද හැමෝගෙම ෆෝන් එකේ කැමරා එකක් තියෙනවා, වොයිස් රෙකෝඩ් එකක් තියෙනවා. ඒ නිසා ඔෆිස් එකේ කරන දේවල් ඔෆිස් එකේම ඉතුරු වෙන කාලය දැන් ඉවරයි. චැරිටි වලින් හැමදේම හංගන්න පුළුවන්ද? බිස්නස් එකක් චැරිටි කරන එක හොඳ දෙයක්. සමාජයට උදව් කරන එකත් වටිනවා. හැබැයි පබ්ලික් ඉමේජ් එක සහ ප්‍රයිවට් බිහේවියර් එක එකට නොගලපුණොත් මිනිස්සුන්ට ඇතිවෙන්නේ මොකද්ද? ට්‍රස්ට් ක්‍රයිසිස් එකක්. මිනිස්සු අහන්න පටන් ගන්නවා කැමරා එක ඉස්සරහා වෙනස්ම දෙයක්ද? කැමරා එක නැති වෙලාවට
සම්පූර්ණයෙන් වෙනස්ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ ෆැක්ට්ස් වලින් මිසක් මාකටිං වලින් නෙමෙයි. රූමර්ස් ගැනත් කතා කරමු. මෙවැනි සිදුවීම් වලට පස්සේ සෝෂල් මීඩියා එකේ තවත් කතා පැතිරෙනවා. දේශපාලන සම්බන්ධතා ගැන, මුදල් ගැන, ව්‍යාපාරික සම්බන්ධතා ගැන. නමුත් චෝදනාවක් කියන්නේ ඔප්පු වුණ සත්‍යයක් නෙවෙයි. ඒ නිසා ඕනෑම වගකීමක් සහිත කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කරන්න ඕන දේ තමයි තහවුරු නොවූ දේවල් ෆැක්ට් ලෙස ඉදිරිපත් නොකිරීම. නැත්නම් අපිත් ෆේක් නිවුස් චේන් එකේ කොටසක් වෙනවා. ක්‍රයිසිස් මැනේජ්මන්ට්. දැන් ප්‍රශ්නය බිස්නස් එකකට මේ වගේ ක්‍රයිසිස් එකක් ආවොත් මොකද කරන්න ඕන? පළවෙනි දේ නිහඬ වෙලා ඉන්න එක හැම වෙලාවෙම හොඳ ස්ට්‍රැටජි එකක් නෙමෙයි. දෙවෙනි දේ වැරද්දක් වෙලා නම් ඒක පිළිගන්න ඕන. තුන්වෙනි දේ ඇක්ෂන් එකක් පෙන්වන්න ඕන. ඒ කියන්නේ ට්‍රේනින් එකක්, ඉන්ටර්නල් ඉන්වෙස්ටිගේෂන් එකක්, එම්ප්ලොයී ප්‍රොටෙක්ෂන් මෙතඩ් මොන හරි එකක්, ට්‍රාන්ස්පේරන්ට් කමියුනිකේෂන් එකක්. මෙන්න මේ වගේ මේ දේවල් නැතුව ස්ටේට්මන්ට් එකක් විතරක් දැම්මට මිනිස්සුන්ගේ ට්‍රස්ට් එක ආපහු ගන්න බෑ. ෆයිනල් ලෙසන් එක. මේ වීඩියෝ එකෙන් අපි කාවවත් හීරෝ කෙනෙක් කරන්නෙත් නැහැ, විලන් කෙනෙක් කරන්නෙත් නැහැ. අපි ඉගෙන ගන්නවා. බිස්නස් එකක් හදන්නේ ප්‍රොඩක්ට් එකෙන්. හැබැයි බිස්නස් එකක් රැකෙන්නේ කැරක්ටර් එකෙන්. අද ලෝකේ මාකටිං වලින් කස්ටමර් කෙනෙක් එකපාරක් ගේන්න පුළුවන්. හැබැයි රෙස්පෙක්ට් නැත්නම්, ට්‍රස්ට් නැත්නම්, ඉන්ටිග්‍රිටි එකක් නැත්නම් ඒ කස්ටමර් ආයෙත් එන්නේ නැහැ. ඒ නිසා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට, මැනේජර් කෙනෙක් විදිහට, එම්ප්ලොයි කෙනෙක් විදිහට අපි හැමෝම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අද කරන හැසිරීම හිට බ්‍රෑන්ඩ් එක වෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක හොඳද නරකද තීරණය කරන්නේ අපිමයි. මේ මයින්ඩ් දුර. ඔබ මේ වගේ බිස්නස් ස්ටෝරීස්, සයිකොලොජි සහ රියල් ලයිෆ් ලෙසන්ස් වලට කැමති නම් channel එක subscribe කරන්න. වීඩියෝ එක ගැන ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.